සුබ දවසක් කියලා පිළිගන්නවා NT online ස්ටාර් විතින් කියන තවත් එක් වීඩියෝ එකට. ඉතින් අද ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ Redmi phone වල තියෙන සුපිරි වැඩ කැලි ටිකක්. ඔයගොල්ලොන්ට මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ phone එකේ power button එක ආරක්ෂා කරගන්න විදිහකුත් මං ගෙනාවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ display එක on off කරගන්න lock කරගන්න power button එක ඔබ ඉන්න ඕනේ ඊට පස්සේ ඒක display එකෙන්ම කරලා ඔයගොල්ලන්ගේ power button එක ආරක්ෂා කරගන්න පුළුවන්. නැත්නම් display එක on off කරන්න නිතරම power button එක ඔබනකොට ඒක සවුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකට විසඳුමක් විදියට power button එක ඔබන්න නැතුවම ඔයගොල්ලන්ට මෙතන ඉඳන් වැඩ කරගන්න විදිහකුත් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි වැඩි විස්තර කතා නොකර යමු මේවා කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වගේ වීඩියෝස් තව ඉස්සරහටත් ඔයගොල්ලන්ට බලන්න ඕන නම් ඔතන යට තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ එන bell notification එක උඩත් ක්ලික් කරන්න. එහෙම කරොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට notification එකක් එනවා. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලන්ට වටිනවා නම් like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා යටින් comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම මෙතන phone එකේ settings වලට යනවා. settings වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මම මුලින්ම කියලා දෙන්නේ display එකේ වැඩ කැලි ටිකක්. ඊට පස්සේ මෙතන යටට ගියාට පස්සේ තියෙනවා personalization කියලා එකක්. මෙන්න මේක. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට උඩින්ම බලා ගන්න පුළුවන් lock style කියලා. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ phone එකේ lock screen එකේ තියෙන wallpaper තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති එකක් මෙතන customize කරලා හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති එක සිලෙක්ට් කරලා මෙතන apply කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා පස්සේ ඒක apply වෙනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ always on display කියන එක. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ icon ටිකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ phone එකේ display එක off වෙලා තිබිද්දි මේ ටික විතරක් පෙන්නනවා. ඒ කියන්නේ display එක bright වෙලා ලස්සනට හැම වෙලාවෙම පෙන්නනවා. ඔයගොල්ලන්ට මේ වගේ clock එකක් දාගන්න පුළුවන්. මේ වගේ මල් මොන හරිය දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති එකක් මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මම link එකක් දාලා පෙන්නන්නම්. මම ඔයගොල්ලන්ට මේ වගේ එකක් දාලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට ඕනේ උඩ click කරන්න. click කරලා මෙතන තියෙන apply කියලා apply කියන එක click කරන්න. ඔයගොල්ලන්ට මෙතන screen එකෙන් උඩිනුත් පෙන්නනවා preview එකක්. ඒ විදිහට තමයි තියෙන්නේ. මේක නම් දැන් apply කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ මෙතනින් ඔයගොල්ලන්ගේ බැටරි ලෙවල් එක පෙන්වන්න ඕන නම් ඒක on කරගන්න පුළුවන්. එතකොට මෙතන බැටරි ලෙවල් එකක් පේනවා. notification පෙන්වන්න ඕන නම් notification කියන උඩට click කරන්න. එතකොට බැටරි ලෙවල් එකයි notification ඇවිත් තියෙනවා නම් ඒවත් පෙන්වනවා. ඊට පස්සේ මෙතනින් apply කියන උඩට click කරනවා. ඊට පස්සේ මෙතනින් turn on කියන උඩට click කරන්න. ඔයගොල්ලන්ට මම දැන් display එක off කරලා පෙන්වන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඔය වගේ ඔන්නෝම තමයි display එක off වෙලා තිබිද්දි ඔයගොල්ලන්ගේ පෙන්වන්නේ. ඔයගොල්ලන්ගේ time එක ඒ වගේම ලස්සන icon ඒවා පෙන්වනවා. ඉතින් ඒ settings එක එච්චරයි. ඊට පස්සේ මම settings වලට ගිහිල්ලා එතෙන්ට යනවා. personalization කියන එකට යනවා. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා icon කියලා එකක්. icons කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකෙන් ඔයගොල්ලන්ගේ app වල size එක ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට app පොඩි වගේ නම් app ලොක් කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. මේ මැද තියෙන චෝටි ඩොට වගේ එක එතන තමයි ඔයගොල්ලන්ගේ default තියෙන size එක. ඒ හින්දා ඔයගොල්ලන්ට කැමති විදියට size එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම right back වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් always on display notification කියන එක. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ දාලා තිබ්බොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ phone එකට මොන හරි message එකක් එහෙ වගේ notification එකක් ආවොත් මේ වගේ display එකේ මෙහෙම වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් preview එක. ඔයගොල්ලන්ට මෙතනින් කැමති එක select කරලා back වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක apply වෙනවා. ඊට පස්සේ මෙතන fingerprint effects. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ phone එකේ display එකේ fingerprint එක තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක කැමති ස්ටයිල් එකකට මාරු කරගන්න පුළුවන්. මේ වගේ ඔයා කැමති එකකට මාරු කරලා තියන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති එකට select කරලා back වෙන්න. එතකොට ඒක apply වෙනවා. ඊට පස්සේ එතනින් ඒ settings ටික තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට වැදගත්ම settings එක එන්නේ. ඔයගොල්ලන්ට මම කියවනේ ඔයගොල්ලන්ගේ power button එක ආරක්ෂා කරගන්න විදියක්. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් යන්න මේ lock screen කියන එකට. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ settings එක. double tap to wake or turn off screen when device is locked.
ඒ කියන්නේ මේ settings එක ඔයගොල්ලන්ගේ මෙහෙම off වෙලා ඇත්තේ මේක on කරොත් ඔයගොල්ලන්ගේ display එක lock වෙලා තිබිද්දි double tap කරාට පස්සේ display එක on වෙනවා. අයි double tap කරාට පස්සේ display එක off වෙනවා. එතෙන්දි මං කිව්වේ power button එක ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට වෙලාව එහෙම බලන්න උනාට පස්සේ ඔයගොල්ලෝ ඔබන්නේ කෙලින්ම power button එක. ඒක ඔබන්න ඕනේ නැහැ. lock වෙලා තිබිද්දි double tap කරාට පස්සේ මේකෙන් screen එක on වෙනවා. ඔයගොල්ලන්ට මං ඒක කරලා පෙන්නන්නම්. දැන් මෙහෙම තිබිද්දි display එක off එකකින් තියෙන්නේ මම දැන් double tap කරනවා. එතකොට display එක on වෙනවා. ඊට පස්සේ double tap කරාට පස්සේ display එක off වෙනවා. ඕගොල්ලන්ට අපි ඉස්සෙල්ලා on කරපු settings එකක් දැන් මෙතනින් බලා ගන්න පුළුවන්. මේ වගේ effect එකක් තමයි ඕගොල්ලන්ගේ phone එකේ ලස්සනට display වෙන්නේ settings එක on කරාම. ඉතින් ඒක on කරාට පස්සේ ඕගොල්ලන්ට එහෙම තමයි වෙන්නේ. display එක lock වෙලා තිබිද්දි දැන් ඔයා හිතන්න ඔයා කොහේ හරි ඉඳන් phone එක ගන්නවා display එක off වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට වෙලාව බලන්න එහෙම ඕන වෙනවා. notification මොන හරි ඇවිල්ලාද කියලා බලන්න ඕන වෙනවා. power button එක ඔබන්න ඕනි. ඉතින් ඒක ඔබන්න ඕනේ නැහැ. double tap කරපුවම කෙලින්ම display එක on වෙනවා. ඉතින් ඒ settings එක තමයි මෙතනින් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් phone එක sleep වෙන time එකත් select කරන්න පුළුවන්. ඒ කියන්නේ display එක on වෙලා තියෙන වෙලාව. ඊට පස්සේ මේ කැමති වෙලාවක් දාන්න පුළුවන්. මෙතන තප්පර 15 select කරොත් තප්පර 15ක් ගියාට පස්සේ display එක on වෙලා තිබිද්දි auto display එක off වෙලා auto phone එක lock වෙනවා. ඒක ඔයා කැමති විදිහට මෙතන හදාගන්න පුළුවන්. මං ඊට පස්සේ ඔයගොල්ලන්ගේ power button එක ආරක්ෂා කරගන්න දෙවෙනි ඔප්ෂන් එක තමයි මේ කියලා දෙන්නේ. දැන් ඔයගොල්ලෝ අපි දැන් මුලින්ම කතා කරේ ෆෝන් එක ලොක් වෙලා තිබිද්දි ඩිස්ප්ලේ එක on off කරගන්න පුළුවන් විදිය. දැන් අපි මෙහෙම වැඩක් කරගෙන ඉන්නකොට ඩිස්ප්ලේ එක off කරන්න නම් එතෙන්දිත් අපිට සිද්ධ වෙනවා power button එක ඔබන්න. ඉතින් ඒක ඔබන්න ඕනෙත් නෑ. ඔයගොල්ලෝ මෙතන මේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් lock කියලා. ඒක ක්ලික් කරපුවම ඔයගොල්ලන්ට ෆෝන් එක ඩිස්ප්ලේ එක lock කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක off වෙලා ෆෝන් එක lock වෙනවා. එතකොට මෙතන power button එක ඔබ ඉන්න මුකුත් ඕනේ කෙලින්ම ෆෝන් එක lock වෙලා display එක off වෙනවා. ඉතින් ඒ settings එක මෙතෙන්ට ගන්න විදිහ අපි බලමු. ඔයගොල්ලන්ගේ ඇඟිලි දෙක අරන් ෆෝන් එකේ මෙහෙම දෙපැත්තට ඉඳන් මැදට අදින්න. එතකොට මෙහෙම option ටිකක් එනවා. ඊට පස්සේ මෙතන මේ යටම තියෙනවා widgets කියලා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන උඩින්ම තියෙනවා lock කියලා. මේකට ක්ලික් කරන් ඉඳලා ඔයගොල්ලන්ට මෙතන කැමති තැනකට අරන් තියාගන්න. ඔයගොල්ලෝ මෙතන home screen එකටම ගන්න. එතකොට ඔයගොල්ලන් ලේසි. ඊට පස්සේ එතනින් back වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ screen එකට මෙහෙම ඒක add වෙලා තියෙන්නේ. ඉතින් මේක තිබිද්දි මේක ඔබපුවමන් ඔයගොල්ලන්ගේ display එක off වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අයි double tap කරාට පස්සේ ඔයගොල්ලන්ගේ display එක on වෙනවා. ඊට පස්සේ fingerprint එක තියලා ඔයගොල්ලන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. වැඩ ඉවරලා මේ lock කියපු එක ඔබපුවමන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක ලොක් වෙලා ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ power button එක ඔයගොල්ලන්ට යූස් වෙන්නෙම නැහැ. ඩිස්ප්ලේ එකෙන්ම හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන්ට කැමති icon එකක් මෙතන ඉස්සරහා උඩට ගන්නත් පුළුවන්. අර ඉස්සල කරපු විදිහට කරලා මෙතන widgets කියන එක ක්ලික් කරන්න. ඔයගොල්ලන්ට මෙතන time එක, weather එක, calculator ඔයගොල්ලන්ට කැමති icon එකක් shortcut එකක් විදිහට මෙතනට දාගන්න පුළුවන්. ඒක හරි පහසුයි. ඉතින් මම දැන් මෙතන ඕන් නැති හින්දා මේකට ක්ලික් කරන් ඉන්නවා. ඊට පස්සේ මෙතන රිමූව් කියන එක තියෙනවා. ඒක එතන ගියාට පස්සේ ඒක අයින් වෙනවා. අයිත් මම අයිකන් ටික හදා ගන්නවා. ඉතින් අද ගෙනාවු වැඩ කාල ටික ඔච්චරයි. තව වැඩ කෑලි ගොඩක් තියෙනවා. ඒ හින්දා channel එකත් එක්ක ඉන්න subscribe කරලා තියන්න. ඉස්සරහට හොඳ වැඩ කෑලි ටිකක් තව ගේන්න ඔයගොල්ලන්ට වටිනා කියනවා. ඉතින් අද මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. එහෙනම් ඔයගොල්ලෝ channel එක subscribe කරලා bell notification උඩ click කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් comment එකක් දාන්න. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.